හැමෝම කැමති නොයිස් කැන්සලේෂන් ඉයබඩ් දෙයක් පාවිච්චි කරන්න. ඒකත් අඩු ගාන්ට බෙල්ද පොලේ ගන්න තියෙන බොහෝ ඉයබඩ් වල ANC එහෙමත් නැත්නම් ඇක්ටිව් නොයිස් කැන්සලේෂන් කියලා බොක්ස් එකේ ගහලා තියෙනවා. ඒත් අරගෙන බලද්දි නොයිස් කැන්සලේෂන් තියා quality sound එකක්වත් එක්ස්පීරියන්ස් කරන්න බෑ. සමහර විට ඔයත් ඒ වගේ ඒවට දැන්ටමත් අහුවෙලා ඇති. හැමෝම වගේ රෙකමන්ඩ් කරන ඉයබඩ් එකක් තමයි අපි කවුරුත් දන්න ඇංක සමාගමෙන් නිෂ්පාදනය කරපු Soundcore R50i NC කියන්නේ. ඉතින් මන් තීරණය කරා මම මේ වෙනකම් පාවිච්චි කරපු Soundcore R50i ඉයබඩ් එකෙන් R50i NC එකට මාරු වෙන්න. ඉතින් ඇත්තටම R50i NC ඉයබඩ් එකේ ඔය කියන තරම් ANC තියනවද? නැද්ද? මේක ගත්තොත් අපරාධයක් වෙයිද? මේ ගැන කතා කරමු අද වීඩියෝ එකේ. මුලින්ම අන්බොක්ස් කරලා ඊළඟට ANC ගැන, සවුන්ඩ් ක්වොලිටි, බැටරි ලයිෆ් සහ ඇප් එකේ ෆීචර්ස් ගැන අත්‍යවශ්‍යම දේවල් විතරක් කතා කරමු. මම මේක බයි කරේ දරාස් එකෙන්. හදිස්සිකාරයන්ට පහළ ලින්ක් එක දාලා ඇති. ඒකෙන් ගිහින් බයි කරගන්න. Soundcore R50i NC ඉයබඩ් එක ඔයාට ගැලපෙනවද නැද්ද? මේ ඉයබඩ් එකේ වාසි අවාසි ගැන හරියටම දැනගන්න ඕන අය වීඩියෝ එක ස්කිප් නොකර ඉවර වෙනකම් බලන්න. මුලින්ම බලමු අන්බොක්සින් එකේ මොනවද අපිට ලැබෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි දරාසගෙන් අපිට පාර්සල් එවලා තියෙන්නේ. පැකින් එක ඉවත් කරගෙන බලමු. මේ බොක්ස් එකේ හැම දෙයක්ම ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි විදිහට තමයි එන්නේ. මේ ස්ටිකර් එක වුණත් පරිසර හිතකාමී කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. උඩින්ම බලා ගන්න පුළුවන් paperworks, extra ear tips. මේක charge කරගන්න USB type C cable එක. මේ තියෙන්නේ Soundcore R50i NC casing එක. මේක open කරගෙන බලමු earbud කොයි වගේද කියලා. මේ තියෙන්නේ earbud දෙක. කේසින් එක අරනකොට වහනකොටත් අමුතු මාතල් එකක් තියෙනවා. මේ කේසින් එක ෆෝන් හෝල්ඩර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් Soundcore R50i NC අන්බොක්සින් එක කෙටියෙන් මේ විදිහට බලා ගන්න පුළුවන්. Soundcore R50i NC කේසින් එකේ බිල්ඩ් ක්වොලිටි මොන වගේද? සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික්. මේකට කම්පැක්ට් ඩිසයින් එකක් තියෙනවා. R50i කේසින් එකට සාපේක්ෂව මේක ටිකක් ලොකුයි. කලිසම් සාක්කුවේ දාගෙන යනකොට පොඩ්ඩක් එළියට පිම්බිලා වගේ පේනවා. ඒකට නම් මම පෞද්ගලිකව කැමති නෑ. R50i ඉයබඩ් එකට ලෙනාඩ් එකක් ආවට R50i NC කේසින් එකට ලෙනාඩ් එකක් එන්නේ නෑ. R50i ඉයබඩ් එක ගැන මම කලින් කරපු වීඩියෝ එක බැලුවේ නැත්නම් උඩින් වැටෙන කාට් එකෙන් ගිහින් ඒ වීඩියෝ එක බලලා ඉන්න. ඔයාට මේක කලර්ස් පහකින් බලා ගන්න පුළුවන්. black, blue, green, white, pink. මම මේක මිලදී ගත්තේ black color එකෙන්. matte finish එකක් තියෙන නිසා fingerprint හිටින්නෙත් නෑ. හැබැයි තෙල් වගේ දේවල් ගෑවුනාම පොඩ්ඩක් පේනවා. හොඳම දේ මේ කේසින් එක ෆෝන් හෝල්ඩර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මේ කේසින් එක USB type C හරහා charge කරගන්නත් පුළුවන්. වෙනත් බටන්ස් වගේ දේවල් බලා ගන්න නෑ. ඕවරෝල් ගත්තම Soundcore R50i NC එකේ බිල්ඩ් ක්වොලිටි ගැන කියන්න තරම් වැරදක් නෑ. Soundcore R50i NC ඉයබඩ් දෙකේ ඩිසයින් එක මොන වගේද බලමු. මේ ඉයබඩ් එකට එන්නේ semi stem ඩිසයින් එකක්. මේක පට්ට ඩිෂන්. කනේ ගහන් ඉන්නකොට ඕන කෙනෙක්ට අඳුර ගන්න පුළුවන් මේ Soundcore ඉයබඩ් එකක් කියලා. Soundcore R50i ඉයබඩ් එකට වඩා R50i NC එක කොටයි. ඒ වුණාට දෙකම එකම ඩිසයින් එකක් වගේ තමයි. මේ ඉයබඩ් එක ටච් කන්ට්‍රෝල්. මෙන්න මේ Soundcore ලෝගෝ එක උඩ තමයි ටච් එක තියෙන්නේ. සැහැල්ලුවෙන් ඇඟිල්ල තිබ්බත් ටච් වෙනවා. R50i එකට වඩා ටච් කන්ට්‍රෝල් සුපිරි. ටච් කන්ට්‍රෝල් ගැන ඉස්සරහට කතා කරමු. ඉයබඩ් එකේ ෂේප් එක කනට නියමට ගැලපෙනවා. සමහර ඉයබඩ් තියෙනවා කනේ දාගන්න ටික වෙලාවක් යනකොට කන රිදෙන්න ගන්නවා. කනට සෑහෙන්න අපහසුයි. මේ ඉයබඩ් එකේ එහෙම අවුලක් නැහැ. කනට නියමටම කම්ෆර්ටබල්. අනික මම පුරුද්දක් වශයෙන් හැමදාම රෑ නිදාගන්නේ ඉයබඩ් එක කනේ ගහගෙනම. කන පොට්ටට යට වුණත් කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඔයා මතක තියාගන්න ඕන මේ හම්බෙන ඉයර් ටිප්ස් වලින් ඔයාගේ කනේ සයිස් එකට ගැලපෙන මේක තෝරලා දාගන්න.
ඒ කියන්නේ කන්ට හොඳට ෆිට් වෙන එක. ඔය කන්ට ගැලපෙනම ඉයර්ටිප්ස් එක දාගත්තොත් එළියට සවුන්ඩ් ලීක් වෙන්නෙත් නෑ. සුපිරිම සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම එක්සර්සයිස් කරනවා නම් ඒ අවුලකුත් නෑ. කනට දාගත්තාම ගැලවිලා වැටෙන්නේ නෑ. IPX5 water resistant පහසුකම තියෙන නිසා දහඩියට වතුර ටිකක් ගෑවුනාට කිසිම අවුලක් නෑ. අනිවාර්යෙන් මතක තියාගන්න ඉයර්බඩ් වලට විතරයි water resistant පහසුකම එන්නේ. කේසින් එක වතුරට දාන්න යන්න එපා. ඉතින් මේක කොහොමද ෆෝන් එකට කනෙක්ට් කරගන්නේ? ඔයා මුලින්ම කේසින් එක ඕපන් කරන්න. ඊට පස්සේ ඉයර්බඩ් එක එළියට ගන්න. දැන් ඔයාගේ ෆෝන් එකේ Bluetooth on කරන්න. Bluetooth 5.3 සපෝට් කරන නිසා ඉක්මනින්ම ඔයාට Soundcore R50i NC ඉයර්බඩ් එක ෆෝන් එකේ පෙන්නයි. දැන් ඉතින් කනෙක්ට් කරගන්න තියෙන්නේ. ඒ වගේම මේ ඉයර්බඩ් එකට ඩුවල් පෙයාරින් පහසුකම තියෙන නිසා ෆෝන් දෙකකට එකපාර කනෙක්ට් කරගන්න පුළුවන්. දැන් ෆෝන් දෙකකට කනෙක්ට් කරාම තියෙන වාසිය මොකක්ද? ඔයා එක ෆෝන් එකකින් YouTube වීඩියෝ එකක් බල ඉඳලා අනෙක් ෆෝන් එකෙන් වීඩියෝ එකක් හරි ඔඩියෝ එකක් හරි ප්ලේ කරොත් ඔටෝම ඒක ප්ලේ වෙන්න ගන්නවා. ඒක ප්ලේ වෙනකොට අනිත් ෆෝන් එකේ YouTube වීඩියෝ නවතිනවා. ආපහු පළවෙනි ෆෝන් එකේ වීඩියෝ නැවත ප්ලේ කරොත් අනිත් ෆෝන් එකේ ප්ලේ වෙන එක නැවතිලා මේ ෆෝන් එකේ ප්ලේ වෙනවා. ඔයාට මේ ඩුවල් ෆෙයාරින් ඔප්ෂන් එක ලැප් එකට වුණත් කනෙක්ට් කරලා වැඩ ටික පහසු කරගන්න පුළුවන්. Soundcore R50i NC එකේ සවුන්ඩ් ක්වොලිටිය මොන වගේද? R50i ඉයර්බඩ් එකට වඩා සවුන්ඩ් එක ක්වොලිටි. ඒ වගේම බේස් එකත් මරු. කෙලින්ම මියුසිකල් එකක ඉන්නවා වගේ. මම මෙහෙම විස්තර කරාට ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම Soundcore R50i NC එකක් try කරලා බලන්න. ගෙවන ගානට උපරිම සාධාරණයක් ලබා දෙනවා. ඒ වගේම මේ Soundcore R50i NC එක R50i එකෙන් වෙනස් වෙන්නේ ANC නිසා. Active Noise Cancelling. මේ ගැන තමයි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. මේ වීඩියෝ එකෙන් ANC ගැන ලොකුවට කතා කරන්න ගියොත් වීඩියෝ එක දික් වෙනවා. ANC කියන්නේ මොකක්ද කියලා සම්පූර්ණයෙන්ම දැනගන්න ඕන නම් පහලින් ANC කියලා කමෙන්ට් එකක් දාන්න. එක්කෙනෙක් හරි හිටියොත් අනිවාර්යයෙන් ඒ ගැන වෙනම වීඩියෝ එකක් අරන් එනවා. මං කෙටියෙන් R50i NC එකේ ANC ගැන කියලා දෙන්නම්. සරලවම ANC නැත්නම් Active Noise Cancellation කියන්නේ අවට තියෙන ශබ්දය අඩු කරන එක. Soundcore කියන විදිහට මේ ඉයර්බඩ් එකට ඩෙසිබල් 42 අගයක් තියෙනවා. ඩෙසිබල් කියන්නේ ශබ්දයේ තීව්‍රතාවය මන්නේ එකක. සාමාන්‍යයෙන් ටවුන් එකක් ගත්තොත් ඒකේ වාහන ශබ්ද, මිනිසුන්ගේ ගෝසාකාරී ශබ්ද වගේ මොකක්ද ශබ්ද ඇහෙනවා. අනවශ්‍ය ශබ්ද වලට තමයි ambient noise කියන්නේ. ඔයාටම තේරෙනවනේ ටවුන් එක සද්ද කොයි වගේද කියලා. ටවුන් එකක ඇහෙන සද්ද ඩෙසිබල් 80ක් විතර වෙනවා. ඔයා මේ ඉයර්බඩ් එක දාගෙන ANC මොඩ් එක දාගත්තොත් ටවුන් එකේ ශබ්දය ඩෙසිබල් 42කින් අඩු වෙලා ඩෙසිබල් 38ක අගයකට එනවා. ඩෙසිබල් 38ක අගයක් කියන්නේ නෝමල් කාමරයක එන ශබ්දය වගේ. වැඩි ගෝසාකාරී නෑ, සංසුන්. දැන් ඔයාට ANC කියන්නේ මොකක්ද කියලා සරලව තේරෙනවා ඇති. ටවුන් එකට ගිහින් R50i NC ඉයර්බඩ් එකක් කනේ දාගෙන noise cancellation mode එක on කරගත්තොත් ඔයාට ටවුන් එකේ ambient noise අඩු වෙලා normal කාමරයක ඉන්නවා වගේ feeling එකක් දැනෙනවා. කොහොමද මේකේ battery life එක? Soundcore සමාගම කියන විදිහට ඉයර්බඩ් එක එකපාරක් full charge කරගත්තොත් පැය 10ක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. කේසින් එකත් එක්ක පැය 45ක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ අගයන් සේරම විද්‍යාගාර ඇතුලේ චෙක් කරන අගයන්. රියල් ලෝකෙට එද්දී මීට වඩා වෙනස්. මගේ යූසර් එක්ස්පීරියන්ස් එක අනුව ඉයර්බඩ් එක එකපාරක් ෆුල් charge කරගත්තොත් පැය 8ක් 9ක් හා කේසින් එකත් එක්කම දල වශයෙන් පැය 35ක් 40ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. දවස් 6කට විතර පාරක් තමයි මම charge කරන්නේ. ඕවරෝල් ගත්තාම Soundcore R50i NC ඉයර්බඩ් එකට මේ ප්‍රයිස් එකට ගැලපෙන හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා. ඒ ඔක්කොම හරි. Soundcore R50i NC ඉයර්බඩ් එකෙන් පැහැදිලිව කෝල් ගන්න පුළුවන්ද? ඒ ගැනත් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. ඉතින් මේ එක ඉයර්බඩ් එකකට මයික් දෙක ගානේ එනවා. එතකොට ඉයර්බඩ් දෙකටම මයික් 4ක් තියෙනවා. Soundcore කියන විදිහට AI හරහා අපේ වොයිස් එකේ ක්වොලිටිය වැඩි කරනවා. මගේ යූසර් එක්ස්පීරියන්ස් එක අනුව නිස්කලංක තැනක කාමරයක වගේ වැඩි ශබ්ද බද්ද නැති තැනක ඉඳලා කෝල් එකක් ගන්නවා නම් අවුලක් නැතුව කතා කරන්න පුළුවන්. සුපිරියටම ඇහෙනවා. ඒත් බස් එක වගේ යද්දි කෝල් ක්වොලිටිය සෑහෙන්න අඩුයි. සමහර වෙලාවට කියන මුකුත්ම ඇහෙන්නේ නැහැ. හැබැයි මම යූස් කරන ටෙක්නික් එකක් තියෙනවා.
සද්දෙ වැඩි ගෝසාකාරී තැනක ඉඳන් කෝල් එකක් ගන්නව නම් එක බඩ් එකක් ගලවලා කටළඟට අරන් කතා කරන්න. මට නම් මේ වැඩේ 100%ක්ම සාර්ථක වුණා. ඒ වගේ ඔයා දන්න ටෙක්නික් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මට වගේම අනෙක් අයටත් ඔයාගේ ටෙක්නික් එක වැදගත් වෙයි. ඕවරෝල් කෝල් ක්වොලිටි එක ගත්තාම මට අනුව නම් බඩ් එක කනේ ගහන් ඉන්න හැම වෙලාවකම මගේ ෆෝන් එකට එන හැම කෝල් එකක්ම වගේ මං කතා කරන්නේ බඩ් වලින්. බස් එකේ ගියත් එක බඩ් එකක් ගලවලා කටළඟට අරන් කතා කරනවා. ඒ වගේම Soundcore R50i NC බඩ් එකට ඇප් එකකුත් තියෙනවා. Apple Store, Play Store මේ හැම එකකින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ඇප් එකට EQ preset 22ක් තියෙනවා. තමන්ට ඕන විදිහකට කස්ටමයිස් කරගන්න පුළුවන්. Adaptive Noise Cancellation mod එකක් වගේම Transparency mod එකකුත් තියෙනවා. තව Gaming mod එකකුත් තියෙනවා. Gaming mod එකේ නම් මට ඒ හැටි වෙනසක් බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ඔයාට කැමති විදිහට ඇප් එක හරහා ටච් කන්ට්‍රෝල් වෙනස් කරගන්නත් පුළුවන්. R50i NC එකට ෆර්ම්වෙයාර් අප්ඩේට් එකක් ආවොත් ඒකත් මේ ඇප් එක හරහාම අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් සමස්තයක් විදිහට ගත්තහම Soundcore R50i NC කියන්නේ අඩු ගානකට ගන්න පුළුවන් හොඳම බඩ් වලින් එකක්. මම කලින් පාවිච්චි කරේ Soundcore R50i බඩ් එක. ඒ බඩ් එකක් නියමයි. ඒත් Soundcore R50i NC එකත් එක්ක කම්පෙයාර් කරද්දී Soundcore R50i NC බඩ් එක ඉදිරියෙන් ඉන්නවා. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න හර්ෂ ටෙක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්නම්. මං හර්ෂ. good day.